Good morning. Hello, Somali, Mr. Butterkin. Oh, direct. Come in. Yes, doctor. Somali, मैं मिसेस नारायण की डिलीवरी क्या करा था? Oh, doctor. पुते. हाँ, very good, very good. मैं complications बहुत ना. Feeding problem එකක් තියෙනවා. මං හිතන්නේ අම්මා හරියට කිරි දෙන්න දන්නේ නැහැ. පළවෙනි බබානේ නේද? නර්ස්ලා කිව්වා මං අම්මට පුරුදු කරන්න කියලා. ඒක හොඳයි. මං අද ආවේ ලොකු ප්‍රශ්නයකට උත්තරත් හොයාගන්න. භූමිකා කවුද කියලා මං හොයාගත්තා. ඔයාට මතකද මං අර කිව්වා මේ භූමිකාගේ ෆොටෝ එකක් OIC කෙනෙකුට දුන්නා කියලා. එයා භූමිකා ගැන විස්තර හොයාගන්න. ඇත්තටම මම ජීවත් වෙලා තියෙන්නේ මගේ අම්මයි තාත්තයි අයියයි එක්ක. ඒ තුන්දෙනාම සුනාමියේදී නැති වෙලා. ඒගොල්ලන්ගෙන බොඩි සොයාගෙන තියෙනවා මේ බිත්තියකට යට වෙලා තිබිලා. මේගොල්ලන්ගේ ගෙවල් ළඟ කෙනෙක් මගේ ෆොටෝ එක අඳුනගෙන තියෙනවා. එහෙනම් අපිට නෑදෑයෙක් හොයලා භූමිකාව බාර දෙන්න පුළුවන් නේද ડોක්ටර්? ඇත්තටම සුමාලි මේ නෑයෙක් ගැන නම් මට විස්තර හොයන්න බැරි වුණා. බැරි වුණා නෙමෙයි වෙලාවක් නෑ. මෙන්න මේ දෙන්න බලන්න පුළුවන් තරම් ඉක්මනට යන්න එපේ. දන්නවද? දැනටමත් මට මේ දෙන්න වෝන් කරලා තියෙන්නේ. සති දෙකක් ඇතුළත ආවේ නැත්තම් ආයෙ නාවට කමක් නැහැ කියලා. භූමිකාව මෙහෙ දිගටම තියාගන්නවද ડોක්ටර්? සුමාලි දැන් ඔය භූමිකාගේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක එයාව එළියට දාන්න බෑ. හැබැයි ඉතින් මම නැතුව මේ හොස්පිටල් එකේ තියාගන්න එකත් ප්‍රායෝගික නැහැ. මට මේ ගමනත් කොහොමදවත් කාල් දාන්න බෑ. ඒක නිසා මම කල්පනා කරා ටික දවසකට తాවකාලිකව අපේ අක්කලා ගෙදර නවත්තන්න. සුජාත මැඩම් කැමති වේද ડોක්ටර්? මං තාම ඇහුවේ නෑ යාගෙන්. කොයි එකටත් මං අක්කට කිව්වා හවසට මේ පැත්තට එන්න කියලා. බලමු මොකද වෙන්නේ කියලා. බබා අඬන්නේ අල්ලන් ඉන්න විදිය වැරදි නිසා. මේ බලන්න. එයා මෙන්න මේ විදියට ඔලුවට අත තියලා වඩා ගන්න. එතකොට හරි. ඔයා නර්ස් කෙනෙක්ද? නැහැ. Thank you. භූමිකා මං ඔයාව හැම තැනම හෙව්වා. අන්න ડોක්ටර් සරත් කතා කරනවා. ඉක්මනට යන්න. මං ගිහලා එන්න. භූමිකා එන්න. ડોක්ටර් හා
භූමිකා දන්නවනේ මම්මගේ වයිෆයි දුවයි බලන්න යන ගමන මෙච්චර කල් පරක්කු කරේයි කියලා. ඉතින් තවදුරටත් ඒ ගමන පරක්කු කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මන් දන්නවා ડોක්ටර්. මේ ගමන මෙච්චර පරක්කු කරේ මං හින්දායි කියලා. නෑ. ඔයා විතරක් හන්ද නෙවෙයි. සුනාමියෙන් අනතුරටපත් වෙලා මේ හොස්පිටල් එකට ඇවිල්ලා අසරණ වෙච්ච ඔයා ඇතුළු සියලු දෙනා වෙනුවෙන්. ඒත් ඒ අයගෙන් ඉතිරි වෙලා ඉන්නේ දැන් මං විතරයිනේ ડોක්ටර්. ડોක්ටර් දැන් ඔය ගමන යන්න. මම යනවා. හැබැයි ඔයාව ආරක්ෂා සහිත ස්ථානයක නවත්තලා. මම මෙහෙ ඉන්නම් ડોක්ටර්. ඔයාට මම නැතුව මෙහෙ තනියම ඉන්න බෑ. ඒකට හේතුව ඔයා දැන් ඉන්නේ තනියම තීරණයක් අරගෙන වැඩ කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි. හරිද? ඔයාගේ සම්පූර්ණ වගකීම පැවරලා තියෙන්නේ මට. ડોක්ටර් මාව කොහෙද නවත්තන්න හදන්නේ? මගේ අක්කා ගාව. එතන විතරයි මට ඔයාව විශ්වාසකින් නවත්තන්න පුළුවන්. අක්කත් ඉතින් මං වගේම තමයි. හිතන්නේ පතන්නේ වැඩ කරන්නේ හැම දෙයක්ම කරන්නේ මං වගේ. ඒක නිසා වාට කිසි ප්‍රශ්නයක් නැහැ එතන. අනිත් එක මෙහෙ හිටියා වගේම ඔයාට එහෙත් ඉන්න පුළුවන්. කවදා හරි වාට සනීප වෙන කල්ම අක්කා ගාව ඉන්න. හරිද? කොහමද මැඩම්? හොඳයි කපිල. සැපසනීප නෙමෙයි මං කිව්වේ. මේ මල් එක ලස්සනයි. අනේ ලස්සනයි. ડોක්ටර් ගාවට යනවා කිව්වනේ ඒකයි හැදුවේ. ඒ ටිකට පුතා මල් බොකේකුත් හදලාද? මොන පුතාද? මං හැදුවේ. බොරු කියන්න එපා කපිල. ඕකනේ මැඩම් කියන්නේ කිසි වෙලාවක අපිට නිසි ඇගීමක් නැහැනේ. මං හිතුවා මැඩම්වත් මගේ හැකියාවන් තේරුම් ගනී කියලා. කො තාම ප්‍රොමෝෂන් එකක්වත් නැහැනේ. ඇත්තටම මේක හැදුවේ කපිලද? නැතුව වෙන අප්පුවාම කෙනෙක් ඈ. මැඩම් ඕක ડોක්ටර්ට පෙන්නලා අහන්න මොන තරම් කලාත්මකයිද කියලා. අන්න එතකොට මැඩම්ට තේරෙයි මගේ වැඩ. ඕක මම නිකන් ඉන්න ගමන් හැදුවේ ගෙදර තිබ්බ මල් වගේ පාවිච්චි කරලා. කෝ මේ කපිල? අයියේ හොඳ වෙයින් ටොක්කක් කන්නේ. එමුකෝ. හොඳට කටක් කැරලා කිව්වනේ මේක හැදුවේ එයා කියලා. අහුවෙච්ච දෙන් කොමට. මේ මම මතක් කරා කියන්නම්. ආ පුතේ. මොකද අර ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් එකේ අද කට්ටියක් කෙනෙක්ව කතා කරනවත් ඒක. නැත්තම් මට එන්න තිබ්බා මත් එක යන්න. මේ කමක් නෑ පුතේ. මාම අද මේ ඉන්නයි කියලා කිව්වා. මොකක් හරි විශේෂ හේතුවක් ඇති. මං ගිහලා බලන්නම්කෝ. එහෙනම් මං ගිහින් එන්නද? හොඳයි පුතේ. බුදු සරණයි. භූමිකා මං සුජාත මැඩම් ගැන හොඳට දන්නවා. එයා ડોක්ටර් වගේ හුඟක් හොඳ කෙනෙක්. ඔයාට ඒ ගෙදර වගේ ඉන්න පුළුවන් වෙයි. මං කල්පනා කරේ මගේ ජීවිතය ගැන මිස්. මට තව කී තැනකට මේ විදියට යන්න වෙයිද? ඇයි මටම මෙහෙම වෙන්නේ? ඔය කියන සුනාමියට මම මැරලා ගියා නම් එකක්. මේ විදියට ජීවත් වෙන්නේ නැත. එහෙම හිතන්න එපා. ජීවිතය කියන්නේ අපි හිතන හැම දෙයක්ම ලේසියෙන් ලැබෙන දෙයකට නෙමෙයි. හොයාට විතරක් නෙමෙයි. අපි හැමෝටම එහෙමයි. හැම කෙනෙකුටම ජීවිතේ බාධක අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වැදගත් වෙන්නේ මේ දේවල් වලට මුහුණ දීලා ජය ගන්න එක. හොයාටත් මේ දේවල් වලට මුහුණ දෙන්න පුළුවන් නම් ඒවෙන් ජය ගන්න පුළුවන්. අනික ඔයා වගේ කෙනෙකුට කවමදාවත් වරදින්නේ නැහැ.
මිස් හිතනවද මට හැම දෙයක්ම මතක් වෙයි කියලා? ඔව්. ඒකනේ ડોක්ටර් ඔච්චර මහන්සි වෙන්නේ. ඔයාට ට්‍රීට් කරන්නේ ලංකාවේ ඉහළම පෙළේ ડોක්ටර් කෙනෙක්. එයා කිව්වා නේද ඔයාගේ මතකේ ආපහු අරන් දෙනවා කියලා. අඩුම තරමේ මට ඔය සුනාමියවත් මතක නෑනේ. මතක් වෙයි. කලබල නොවී ඉන්න. මට කාත් කවුරුවත් නැත්තම් මට යන්න එන්න තැනක් නැත්තම් ડોක්ටර් කිව්වා නේද ඔයාව නර්ස් කෙනෙක් විදියට ට්‍රේන් කරනවා කියලා. මෙහෙම ජොබ් එක කරගෙන ඉන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නෑනේ. නිනුකා ඊයේ ඕඩර් කරපු මල් ටික ස්ටේෂන් එකට ඇවිල්ලා ඇති නේද? දහයා මාටෙන් ට්‍රේන් එක එන්නේ. කපිලාවම අපි අවල ගෙන්න ගමු. Good morning, sir. morning sir. good morning මේ I'm very sorry මොකද මට ඔය දෙන්නව හිටින් ඉඳන් ජොබ් එකෙන් අයින් කරන්න සිද්ධ වෙනවා. ඊට හේතුව මේ ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් වලට මට හොඳ වැඩකරුවෙක් හම්බුණා. ඉතින් දෙන්නෙත් පඩි ගෙවන්න ඕනේ නැහැ නේ. ඉතින් මට එයා විතරක් තියාගන්න පුළුවන් ඒක. මේ දන්නවද කවුද කියලා? නෑ සර්. දන්නේ නැහැ නේ. අපි මිස්ටර් කපිල. ඒ කියන්නේ දැන් කපිලත් මල් බොකිස් හදන්න පටන් අරන්ද සර්? හදන්න පටන් අරන් විතරක් නේ මම හදපුවා කියලා අම්මට කියන ඔයාලු හැදුවේ ඒවා. කපිල කරොත් කරන්නේ ඔය වගේ වැඩක් නිසා ඉතින්. මේ අර හවුස් ෆන්ක්ෂන් එකේ ඇරේන්ජ්මන්ට් එක ලෑස්ති කරන්න ඕනේ. ඔව් සර්. ට්‍රේන් එක එන්නේ 10 මාටනේ. කපිලේ වල මල් ටික ගෙන්න ගන්න. වෛද්‍ය විද්‍යාවක් මේක හඳුන්වන්නේ සයිකෝජෙනටික් එහෙම නැත්නම් ඩිසෝසියේටිව් ඇම්නේසියා කියලා. දැන් ඕනෙම කෙනෙකුට මොකක් හරි මනසට දරන්න බැරි කම්පනයක් ආපු අවස්ථාවක මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. සමහර විට මෙයාගේ අම්මයි තාත්තයි අයියයි තුන්දෙනාම සුනාමියෙන් නැති වෙන එක මෙයා ඇස් දෙකෙන්ම දකින්න ඇති. ඒ ෂොක් එකට මෙයා මේ තත්ත්වයට පත් වුණා වෙන්නත් පුළුවන්. දැන් මේකේ තියෙන බරපතලකම තමයි මේ රෝගය වැළඳිච්ච කෙනෙක් සුවපත් වෙන්න කොයිතරම් කාලයක් යයිද කියන එක අපිට හරියටම කියන්න බෑ. සමහර ලාවට කෙටි කාලයකින් සනීප වෙන්න පුළුවන්. හැබැයි සමහරෙකුට ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඒ මොනවා වුණත් අක්කා මේ ලෙඩේ හැදිච්ච කෙනෙක් ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙනවා. ඒත් මේ ළමයාත් ඉන්නේ එහෙම අසරණ වෙලා. මම දන්නවා මේ වෙලාවේ මම අක්කට කරන්නේ කරදරයක් කියලා. හැබැයි අක්කා ඒත් මට වෙන කරන්න දෙයක් නැහැ. මේ ළමයා බොහොම වැදගත් පවුලක වැදගත් විදියට හැදිච්ච ළමෙක්. දැන් ඔය කතා කරන විදිය වුණත් ඒක තේරෙනවා. ඉතින් එහෙම කෙනෙක් තවත් අසරණ කරන්න මම කැමති නැහැ. කොහොමත් ඉතින් තමුන් ගැන හිතන්න කලින් අනුන් ගැන හිතන එක ඔයාගේ හැටියක්නේ. අක්කට තියෙන ප්‍රශ්නේ ගෙදර කොල්ලෙක් ඉන්න එකනේ. මහේල ගැන මම හොඳට දන්නවා. මහේල හරි හොඳ කොල්ලෙක්නේ. කොල්ලගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පුතා ගැන මට විශ්වාසයි. ඒ වුණාට මල්ලි මේ අසනීපයක් තියෙන කෙනෙක් බලා ගන්නවා කියන එක නෑ නෑ කි භූමිකා මේ එයාගේ වැඩ ටික තනියම කරගන්නවා. සෙරටම කලින් මං අක්කට කෙල්ලව පෙන්නලා ඉන්නම්කෝ. ඊට පස්සේ තීරණයක් ගන්නකො. ඔය භූමිකා කියන නම දැම්මේ මම. මම දන්න විස්තර කිසි දෙයක් මං එළමට කිව්වේ නෑ. අක්කත් ඔය විස්තර මුකුත් කියන්න ඕනේ නෑ. මං දන්නවනේ ළමයට යන්නේ නම නෑ කියලා. ඉතින් මම හිතාගෙන ඉන්නේ ඉස්සරහට සනීප වුණාට පස්සේ ආව නර්ස් කෙනෙක් විදිහට ට්‍රේන් කරන්න. මල්ලි මේ ගන්න යන්නේ ලොකු වගකීමක්. මගේ මේ ඕස්ට්‍රේලියාව යන වැඩේ කරලා දාගන්න පුළුවන් නම් මම අක්කට කරදර කරන්නේ නැහැ.
එපා එපා. අම්මයි දුවයි දෙන්නම මට බල කරනවා ඔයාව ඉක්මනට එවන්න කියලා. භූමිකා එන්න. එන්න. මේ තමයි මගේ අක්කා. මල්ලි කිව්වේ මෙහෙම කෙනෙක් ගැන නෙමෙයිනේ. අසනීපයක් තියෙන කෙනෙක් ගැනනේ මල්ලි මට කිව්වේ. හා? මේ අස අපූර්වට ඉන්නේ? ඒ කියන්නේ අක්කා මෙයාව තියාගන්න කැමතියි කියන එකනේ. ඔය දරුවට අපේ ගෙදර මෙහෙට වඩා හොඳට ඉන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න එපා. මමත් ඉතින් ගොඩක් වෙලාවට ගෙදර තනියම ඉන්නේ මල්ලි. තනියට ඉතින් මටත් කතා කරන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් නේ නේද? එහෙනම් ගිහලා ලෑස්ති වෙනවද? මම දැනගෙන හිටියේ අක්කා භූමිකාව දැකපු ගමන් කැමති වෙනවා කියලා.